ලස්සන දවසක් ඔබ සමග අද කතා කරන්න මම තෝරගෙන තිබෙන්නේ 2 කොරින්ති පොතේ 3 වන පරිච්ඡේදයේ 16 17 කියන වගන්ති. එහි මෙසේ සඳහන් වෙනවා. එහෙත් කෙනෙකු ස්වාමින් වහන්සේ වෙත හැරුණු කල ඒ වැස්ම ඉවත් කෙරේ. ඒ ස්වාමින් වහන්සේ ආත්මයන්න් වහන්සේය. මෙසේ ස්වාමින් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ යම් තැනකද එතන නිදහස ඇත. ආදරණීය සහෝදර සහෝදරියනි, මෙම පදයන් තුල අපගේ ආත්මික ජීවිතය වෙනස් කළ හැකි ඉතා බලවත් සත්‍යයක් අඩංගු වී තිබෙනවා. පවුල්තුමා මෙහිදී වැස්ම ගැන කතා කරනවා. වැස්මක් තිබෙන විට අපට යමක් පැහැදිලිව දැක ගන්නට බෑ. ඒ වගේම බොහෝ දෙනෙකුගේ ආත්මික ඇස් ඉදිරියේත් නොපෙනෙන වැස්මක් තිබෙනවා. එම වැස්ම පාපය විය හැකි, අවිශ්වාසය විය හැකි, ලෝකයේ ප්‍රශ්න, බලාපොරොත්තු සුන්වීම්, තුවාල වූ සිත්, කෝපය, ඊර්ෂ්‍යාව හෝ බය විය හැකි. මේ සියල්ල නිසා දෙවියන් වහන්සේගේ මහිමය සහ උන්වහන්සේගේ කැමැත්ත පැහැදිලිව දැක ගැනීමට අපට අපහසු වෙනවා. නමුත් මෙම පදය අපිට කියනවා කෙනෙකු ස්වාමින් වහන්සේ වෙත හැරුණු කල ඒ වැස්ම ඉවත් කෙරෙයි කියලා. මෙහි සුන්දරම කාරණය වන්නේ වැස්ම ඉවත් කරන්නේ අප නොව දෙවියන් වහන්සේ බවයි. අපට කළ යුත්තේ උන්වහන්සේ වෙත හැරීම පමණයි. අපි සමහර වෙලාවට අපගේ ප්‍රශ්න අපේම ශක්තියෙන් විසඳගන්න උත්සාහ කරනවා. අපගේ බර අපම උසල ගන්න උත්සාහ කරනවා. නමුත් දෙවියන් වහන්සේ අපට ආරාධනා කරනවා ඔබ මා වෙත එන්න, මම ඔබට මාර්ගය පෙන්වන්නම් කියලා. අන්ධකාර කාමරයක ඉන්න කෙනෙක් කොතරම් උත්සාහ කළත් ආලෝකය නොමැතිව පැහැදිලිව දකින්න ඔහුට බෑ. නමුත් ආලෝකය දැල්වූ විට සියල්ල වෙනස් වෙනවා. ඒ වගේම යේසුස් වහන්සේ අපගේ ජීවිතයට පැමිණෙන විට අපගේ ආත්මික ඇස් විවෘත වෙනවා. අපි මීට පෙර නුදුටු දේවල් දැක ගන්න පටන් ගන්නවා. 17 වන පදයේ කියනවා ස්වාමින් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ යම් තැනකද එතන නිදහස ඇතයි කියලා. අද ලෝකයේ බොහෝ දෙනෙක් නිදහස සොයනවා. සමහරු මුදල් තුල නිදහස හොයනවා. සමහරු බලය තුල නිදහස හොයනවා. තවත් අය විනෝදාස්වාදය තුල සොයනවා. නමුත් සැබෑ නිදහස ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ ආත්මයන්න් තුල පමණයි. එය පාපයේ බැදීම් වලින් නිදහසයි. ඒ වරදකාරී හැඟීම් වලින් නිදහසයි. එය බයෙන් නිදහසයි. එය අතීතයේ තුවාල වලින් නිදහසයි. එය දෙවියන් වහන්සේගේ දරුවෙකු ලෙස ජීවත් වීමේ නිදහසයි. අද ඔබගේ ජීවිතය තුළ තවමත් ඉවත් නොවූ වැස්මක් තිබෙනවාද? සමහර විට ඔබ කනස්සල්ලකින් බැදී සිටිනවා විය හැකියි. සමහර විට සමාව නොදීමකින් හදවත බර වී තිබෙනවා විය හැකියි. සමහර විට ඔබ බොහෝ කාලයක් තිස්සේ එකම ප්‍රශ්නයක් සමග පොරබදිමින් සිටිනවා විය හැකියි. දෙවියන් වහන්සේ අද ඔබට කියනවා මා වෙත හැරෙන්න. ඔබ උන්වහන්සේ වෙත හැරෙන විට උන්වහන්සේ ඔබගේ ඇස් විවෘත කරනවා. ඔබට මාර්ගයක් නැති තැන උන්වහන්සේ මාර්ගයක් පෙන්වනවා. ඔබට බලාපොරොත්තුවක් නැති තැන බලාපොරොත්තුවක් දෙනවා. අපගේ ජීවිත වෙනස් වෙන්නේ අපගේ හැකියාවෙන් නොව ශුද්ධාත්මයන්න් වහන්සේගේ ක්‍රියාකාරීත්වය නිසායි. එබැවින් අද දවසේ මේ ලස්සන උදෑසන අපි උන්වහන්සේට අපගේ හදවත විවෘත කරමු. අපගේ ජීවිතයේ තිබෙන සියලු වැස්ම ඉවත් කරන ලෙසත් උන්වහන්සේගේ නිදහස අපව පුරවන ලෙසත් ඉල්ලමු. අපි ආඥා කරමු. ස්වර්ගික මගේ පියාණනි, ඔබගේ වචනය තුලින් අපට කතා කළාට ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමු. අපගේ ජීවිතයේ ඔබව පැහැදිලිව දැක ගැනීමට බාධා කරන සියලු වැස්ම අප තුලින් ඉවත් කළ මැනව. අපගේ බය, සැකය, පාප සහ බර ඔබ ඉදිරියේ තබමු. ඔබගේ ශුද්ධාත්මයන්න් වහන්සේ අපව පුරවා සැබෑ නිදහස අත්විඳීමට අපට උපකාර කළ මැනව. අද දවස පුරා ඔබගේ ආලෝකය තුල ගමන් කිරීමට අපට ශක්තිය සහ ප්‍රඥාව ලබා දුන මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම ශ්‍රී නාමයෙන් යාඥා කරමු. ආමෙන්. අද දවසේ සිහි තබා ගන්න ස්වාමින් වහන්සේ වෙත හැරෙන හදවතකින් වැස්ම ඉවත් වෙන බව. ශුද්ධාත්මයන්න් වහන්සේ සිටින තැන නිදහසත්, සාමය සහ ජයග්‍රහණයද ඇත. ඔබ සියලු දෙනාට ලස්සන දවසක්. යේසු හිටයි.